ගැහැණියක් හා පිරිමියෙකු අතර වූ ආකර්ෂණය විද්‍යුතයක් වගේද? ගැහැණු සිතක් හා පිරිමි හිතක් අතර වූ මේ විද්‍යුත් තරංග වැනි ආකර්ෂණයේ ආකර ප්‍රේමයක් දල්වන්නට පුළුවන්ද? ඔබේ ජීවිතයේ අවස්ථාවක් තියෙනවද? කවුරු හරි කෙනෙක් ගැන ඒ වගේ ආකර්ශනීය සමීපකමක් හරියට ඔබ සහ ඒ අනෙක් කෙනා අතර විද්‍යුතයක් තියෙනවා කියලා දැනුණු. අද කවිය දෙසිතක් අතර දැනුණු ඒ වගේ ඇදබැඳ ගන්නා සුළු විදුලිමය හැඟීම් දැනීමක් ගැන. මේ කවිය කාංචනා අමිලානි කිවිඳියගේ ස්ලෝ මෝෂන් පැය නම් වූ නවතම කවි පොතෙන්. මේ කවියේ මාතෘකාව විද්‍යුතය. තේ කෝප්පයක රස බලන ඔහු ගැන, ඔහුගේ ගති ස්වභාව ගැන කිවිඳිය අපිට කියන්නේ ඔහුගේ තේ කෝප්පය ගැන කරන විස්තරය තුලින්. ලා නිල් පාටය, ඒ පෝසිලේන් කෝප්පය, දාරයක පවා පාට අඩු වැඩියක් නැති මුහුදු නිල් පාටය, ඒ කෝප්පය, තේ බොමිනි ඔබ. ඔහු හරිම සරල ඒත් ගැඹුරු ගති පැවතුම් ඇති සැහැල්ලු කෙනෙක්. හිත පිනවන මුහුදු නිල් පාටයි ඔහු තේ බොන කෝප්පය. ඒ වගේම හරිම සීරුවක් පිළිවෙලක් තියෙනවා ඔහු තුල. කිවිඳි ඒ බව අඟවන්නේ දාරයක පවා පාට අඩු වැඩියක් නැති ඔහුගේ පෝසිලෙන් තේ කෝප්පේ විස්තරය තුලින්. මේ පෝසිලෙන් කෝප්පේ යන එදුම තුලින් ඔහු තුල ඇති සරල ඒත් යම් ප්‍රතාපවත් බවක් ඉඟි කිරීමට කිවිඳිය උත්සාහ කර තියනවා කියලා මට හිතුණා. මේ සරල ගැඹුරු නිහඬ පුද්ගලයා ඇයගේ හිතේ ඒ නිහඬතාවය හරහාම කලබලයක්, කැළඹීමක් ඇති කරනවා. කෙනෙකුට පුළුවන් ද තවත් කෙනෙකුගේ හිත කලඹවන්න කිසිවක්ම නොකර ඉන්න සංසුන් ගැඹුරු ඉරියව් වලින්? උවමනාවෙන්ද නොදනිමි. එහෙත් විද්‍යුතයක් ඇති කරයි ඔබ. ළඟ ළඟක කතා බහක් රහිතව වාඩිගෙන මොනවාද මේ ඇති කරන කලබල? ඝනකම වීදුරු දොරක යලි යලි වැඩි විසිවෙන්නක් මෙනි. කිසිවක් නොකියාම ළඟක වාඩි වී හිඳීමෙන් පමණක් ඔහු ඇය තුළ ඇති කරන්නේ හරිම චංචල බවක්. හරියටම ඇයව ඝනකම් වීදුරු දොරක යලි යලි හැපි වීසිවෙන්නක් වගේ කැළඹිලිකාර නොසන්සුන් බවක් ඇති කරමින් ඇය කියනවා හිතාමතා උමනාවෙන් කරනවද දන්නේ නැහැ. එහෙත් ඔබ ඔහොම කතා නොකර නිහඬව තේ බොමින් සමීපව හිඳගෙන විද්‍යුතයක් ඇති කරනවා කියලා. ඔබට මොකද හිතෙන්නේ මේ විද්‍යුතය ගැන? කොහොමද කෙනෙකුට මේ වගේ ප්‍රේමණීය විද්‍යුතයක් දැනෙන්නේ? ඔයාගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මෙහෙම කැළඹෙල්ලට ලක්වුණු මේ කවියේ කතිකාවිය ඉන්නේ කොයි විදිහටද? ඇගේ ඉරියව් ස්වරූපය ගැන කිවිඳිය කොහොමද ඉදිරිපත් කරන්නේ? තේ බොමිනි මම අශෝක වීදුරුවක යහමින් මල්ලියකම් සහිත ටකටකේ ඇති කර හොඳින් කලත්තා සීනි දිය කෙරෙන අලංකාර රතු දුඹුරු පැහැයක තේ වීදුරුව අත්ල මත රතු රවුම් ඇති කරන. ඔහුගේ තේ කෝප්පයට වඩා සපුරාම වෙනස් ඇයගේ තේ කෝප්පය. මම අර කලින් සඳහන් කළා වගේ කිවිඳිය මේ චරිතයේ ගති ස්වභාව අපට කියන්නේ ඇගේ තේ කෝප්පේ හැඩහුරුකම් පිළිබඳ කරන විස්තර වලින්. මේ කෝප්පය පෝසිලේන් වගේ ටිකක් ඉහළ පන්තියේ කෝප්පයක් නෙවෙයි. අශෝක වීදුරුවක්, සාමාන්‍ය එකක්. ඒත් එහි යහමින් මල්ලියකම් රටා ඇඳලා තියෙනවා. ඔහු තුළ සරල සංසුන්කම නෙමෙයි ඇගේ ස්වභාවය. ඇය විසිතුරුයි. ඒ වගේම නිහඬ නිසංසල බවක් වෙනුවට ටකටක ශබ්දේ නගා හොඳින් කලත්තා සීනි දිය කෙරෙන වීදුරුවක්. මොකක්ද ඔබට වැටහුණේ පදයෙන්? මට හිතුනේ ඔහු තුළ ගැඹුරු නිහඬ සංසුන්කමට වඩා වෙනස් විසිතුරු දොඩමලු ඒ වගේම හැඟීම් ප්‍රකාශිතව කියන විවෘත ගති ස්වභාවයක් තමයි ඇයට තියෙන්නේ කියලා. හොඳින් කලත්තා සීනි දිය කෙරෙන කියන පදය කියවනකොට මට එහෙම හිතුණා. මුහුදු නිල් පාට පෝසිලෙන් කෝප්පේට තියෙන්නේ වෙනස් ලස්සනක්. මේ අශෝක වීදුරුවට තියෙන්නේ වෙනස්ම රුව ස්වභාවයක්. අලංකාර රතු දුඹුරු පාටක්. මෙතනදී කිවිඳිය යොදාගෙන ඇති අත්ල මත රතු රවුම් ඇති කරන කියන පදය චිත්ත රූපමවනවා. ඒත් අශෝක වීදුරුවක තේ බොනකොට අපේ අත්ලෙ මැවෙන ඒ රවුම් රටාව එහි මතු පිට අරුතින් නොගෙන එහි ගැඹුරට යන්න මං කැමතියි. සොබා දහමෙන් පිරිමියා සහ ගැහැණිය මවලා තියෙන්නෙම මේ වෙනස් වූ ගති ස්වභාව රුව ගුණ ඇතිව. එතනදි නේද කිවිඳිය කියනා වගේ ආකර්ශනීය විද්‍යුතයක්, හැඟීම් කලබලයක්, කැළඹුමක් ඇති වෙන්නේ.
මල් රටා සහිත දොඩමලු ඒ වගේම විවෘතමය තැනැත්තිය කෙනෙකුගේ හිතේ රතු රවුම් රටා සලකුණු කරවන්නේයක්. ගැහණු එහෙමද? මං කැමතියි දැනගන්න ඔබේ අදහසත් මේ කවි පදය ගැන. පෝසිලේන් කෝප්පය මල් ලියකම් රහිත අශෝක වීදුරුව යහමින් මල් ලියකම් සහිත. ඊළඟ පද පෙළෙන් කිවිඳිය අපිට යලිත් මතක් කරනවා මේ චරිත දෙකේ ආකර්ෂණයට හේතු වන වෙනස්කම්. වෙනස්කම් නම් ආකර්ෂණය නොවි විකර්ෂණය වෙන්න ඕනේනේ. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. එහෙත් ගැහණියක් හා පිරිමියෙක් අතර වූ ඒ සොඳුරු වෙනස්කම් නොගැලපීම් නිසාමයි විද්‍යුතමය යාවීමක් දෙසිතක් අතර ඇති වෙන්නේ. කිවිඳිය යොදාගත් විද්‍යුතය කියන තේමාවෙන්ද වෙනස් හැඩරුව ගති ලක්ෂණ චරිත ස්වභාවයන් නැති ගැහණියක් හා පිරිමියෙකුගේ හදවත් විද්‍යුතයක් වගේ ආකර්ෂණය වෙන්න ඒ වෙනසම ඒ දෙආකාර බවම හේතු වෙන බව අඟවනවා කියලා මට හිතුණා. මේ ආකර්ෂණය ඇද බැඳ ගන්නා ස්වභාවය වටහා නොගතහොත් ඒ හැඟීම් ව්‍යාකර ප්‍රේමයක් දැල්වීම සිදු නොවිය හැකියි. නොගැලපීම් වෙනස්කම් තුලින් මතුවෙන ඒ සොඳුරු ආකර්ෂණය වටහාගත් විට ඇතිවන්නේ ප්‍රේමණීය විද්‍යුතයක්. මෙවන් ප්‍රේමයක් අප්‍රකාශිතව නිහඬ වූ විට එය කිවිඳිය පවසන පරිදි අපතේ යන පෙම් හැඟීම් විද්‍යුතයක් විය හැකියි. අපතේ යනු නියතය මේ ගලන විද්‍යුතය අප නොදැන අප අතර ඔවුනොවුන් නොදැන ගලා යන ආදරණීය ප්‍රේම විද්‍යුත් තරංගයා කර ගැළපීම් නොගැළපීම් තුලින් ගැහැණු සිතක හා පිරිමි සිතක් තුලින් දැල්වෙන සෙනෙහසේ පහනක් ඉතා සොඳුරුයි. මේ අපූර්ව කවිය රස විඳීමට එක් වූ ඔබට ස්තුතියි. අපේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර මේ කවි මිහිර ෂෙයා කරන්න. තවත් කවි චමත්කාරයක් සමග ළඟදීම හමු වෙමු. ස්තුතියි.